ආයිබෝවන් බැසික්ස් ෆොරෙක්ස් කමියුනිටි එකෙන් අදත් ඔබට වීඩියෝ එකක් අරගෙන එනවා. හැමෝන්ටම ලස්සන දවසක් ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ වෙනකොට ඔබ දන්නවා අපි බැසික්ස් ෆොරෙක්ස් කමියුනිටි එක හරහා ඔබට අපගේ ට්‍රේඩිං චාරිකාවට එක් වෙන්න අවස්ථාව සලස්සලා තියෙනවා. ඉතින් මේ ඔන්ලයින් ව්‍යාපාර ශාස්ත්‍රයේ විශේෂයෙන් ඔන්ලයින් ට්‍රේඩිං ව්‍යාපාර කටයුතු හරහා අපි මේ වෙන විට ආපු ගමන අපේ මේ YouTube නාලිකාවේ විතරක් නෙවෙයි, මේ නාලිකාව හරහා ඔබට පිවිසෙන්නට අවස්ථාව ලබා දී ඇති අනිකුත් කලින් අපි වැඩසටහන ඉදිරිපත් කරපු ඒ නාලිකාවලත් ඔස්සේ අද දක්වා මේ දක්වා අපි කරපු ව්‍යාපාර කටයුතු වලදී අප හැම වෙලාවෙම අපි අපේ කමියුනිටි එකත් එක්ක තමයි මේ ව්‍යාපාර කටයුතු අපි ඔවුන් අපි කරන දේ ඔවුන් දැනුවත් කරමින් ඔවුන්ට ඒ ගැන සොයා බලන්න ඉඩ දීලා අපිත් එක්ක එකතු වෙන්න කැමති අයට අවස්ථාව ලබා දෙමින් අපි මේ ගමන ආවේ. ඉතින් හැම වෙලාවෙම අපි විතරක් මේ ශාස්ත්‍රයේ ප්‍රයෝජන භුක්ති විඳීම කරන්නේ නැතුව හැම වෙලාවෙම අපි අපේ කමියුනිටි එකත් එක්ක අපිට හරියන දේත් වර්ධින දේත් දෙකම අපි බෙදාගෙන තියෙනවා. ඉතින් ඒකට අපගේ මේ වීඩියෝ පසුගිය වීඩියෝ මාලාවන් ඔක්කොම ඒකට සාක්ෂි විදියට අපිට ඉදිරිපත් කරන්න පුළුවන්. එතකොට මේ වෙනකොට අපි බැසික්ස් ෆොරෙක්ස් කමියුනිටි එක යටතේ අපගේ ෆොරෙක්ස් ට්‍රේඩිං චාරිකාව මේ වෙන විට අපි අරගෙන ඇවිල්ලා තියෙනවා බැසික්ස් බ්‍රෝකරේජ් එක හරහා බැසික්ස් රෙෆරල් ස්කීම් එකත් ඒ වගේම අධ්‍යාපන බැසික්ස් ෆොරෙක්ස් අධ්‍යාපනය ලබා දීම ඒ වගේම රෙෆරල් ස්කීම් එකට ඇතුළත් වෙලා බ්‍රෝකරේජ් එකට සම්බන්ධ වෙන්න සහ අපි ඉදිරිපත් කරන ඔටෝ ට්‍රේඩිං යටතේ කොපි ට්‍රේඩිං වලට සම්බන්ධ වෙන්න ට්‍රේඩිං ගැන ඒ නොලෙජ් එකේ ශාස්ත්‍රය පිළිබඳ පරිශන කරලා ඒකට ඒ ගැන දැනුවත් වෙලා එතනට ඇවිල්ලා ඉන්පස්සේ එතනින් එහාට ඒ කටයුතු වලට ඉදිරියට යන ගමන් මේ දේවල් සොයා බලමින් ඒ වගේම තවදුරටත් තමන්ට ට්‍රේඩිං පළපුරුද්ද ඇති වෙන්න අතරෙම ඒක ඇති කරගන්න අතරෙම තවත් පහසුවක් විදියට කොපි ට්‍රේඩිං වලට සම්බන්ධ වීම දක්වා අපි අවස්ථාව ලබා දීලා තියෙනවා. ඉතින් මේ වෙන විට අපි මේ කොපි ට්‍රේඩිං කටයුතු වලදී මේ ට්‍රේඩිං චාරිකාව අපි මේ වෙන විට කොපි ට්‍රේඩිං පැත්ත බැලුවොත් අපි මේ වෙන විට ඒකේ පර්ෆෝමන්ස් අපි ඉදිරියට අරන් ඇවිල්ලා තියෙනවා. අපි අනුගමනය කරන ට්‍රේඩිං ස්ට්‍රැටජි, රිස්ක් මැනේජ්මන්ට්, මනි මැනේජ්මන්ට්, ඒ වගේම ට්‍රේඩිං සයිකොලොජි එක මේ සියල්ල අපි ඉතා හොඳින් මේ වෙන විට හසුරුවමින් අපි මේ ට්‍රේඩිං චාරිකාව මේ විදියට ඉතා ඉදිරියට මෙහෙයවමින් සිටිනවා. ඉතින් මෙන්න මේ යටතේ ඉතින් අපිට මේ වෙන විට මේ වගේ ප්‍රගතියක් ඔබට අත් කරලා දෙන්න ලැබිලා තියෙනවා. ඉතින් ඒ ගැන ඇත්තටම සතුටුයි. ඉතින් ඒ වගේම අපි මේ පසුගිය කාලේ කලින් කිව්වා වගේම මේ ට්‍රේඩිං චාරිකාව අපි බැසික්ස් ෆොරෙක්ස් කමියුනිටි එකේ කොපි ට්‍රේඩිං වලටත් ආවට පස්සේ තවදුරටත් එතනදී මේකේ ආරම්භයේදී අපිට ඒක යම් විදියක ටෙස්ටිං වලටත් ඊට පස්සේ ව්‍යාපෘති ආරම්භ කරලා ඒ ගත වෙන මුල් අත්දැකීම් වලටත් අපිට මුහුණ දෙන්න වුණා. එයින් පස්සේ ක්‍රමානුකූලව අපි ට්‍රැක් එක හරියට ප්ලේස් කරගෙන අපි මේ වෙන විට ස්ථාවර ගමනක යෙදিলা ඉන්නවා. ඉතින් අපිත් එක්ක අපේ ටීම් එක ප්‍රොෆිට් පැත්තට ගෙන එක තමයි අපගේ එකම අරමුණ. ඉතින් ඒ අරමුණෙහි අපි නොකඩවා රැඳී ඉන්න අතරෙම
ඒ වගේම කියන්න කැමති අපි ඉදිරියේදී ඔබට දැනට අපි ඉදිරිපත් කරලා තියෙන ලේටස්ට්ම ප්‍රොවයිඩර් ProTrader version 3 මීට අමතරව අපි ඔබට ටෙස්ටිං ProLab ටෙස්ටිං ඒ වගේම අපි ඉස්සරහට ලැබ් එක්ස්පෙරිමන්ට් කියන ප්‍රොවයිඩර් අපි ඉදිරිපත් කරනවා ටෙස්ටිං වලට අමතරව ප්‍රොවයිඩර් ලැබ් එක්ස්පෙරිමන්ට් ප්‍රොවයිඩර් අපි ඉදිරිපත් කරනවා විශේෂයෙන් ෆන්ඩඩ් account සඳහා. එතනදී අපි දැනට ProTrader 3 version එකේ අපි දීලා තියෙන 2 එකටත් අදාළ 3 එකටත් එක වගේ අදාළ ඒ multiplication range එක ටිකක් වෙනස් කරනවා ඒ ලැබ් එක්ස්පෙරිමන්ට් ප්‍රොවයිඩර් එකේ. මොකද ෆන්ඩඩ් accounts වලට අපි බලාපොරොත්තු වෙනවා ඒ අලුත් මල්ටිපිකේෂන් එක අඳුන්වලා දෙන්න. අපි ඒකට අදාළව ඒ කන්ටෙන්ට් අපේ ගෲප් වල දානකොට අපි මේ මල්ටිපිකේෂන් ලෙවල්ස් ඔබට ඒ අනුව ලබා දෙන්නම්. ඒ වගේම බැසෙක්ස් බ්‍රෝකරේජ් එක හා සමාන්තර තවත් ව්‍යාපෘති වලට අපි සම්බන්ධ වෙන්න අදහස් කරගෙන ඉන්නවා. ඉතින් ඒවට අපි සම්බන්ධ වෙනකොට ඒ පිළිබඳ තොරතුරුත් අපි ඔබට දෙන්නම් ඉදිරියේදී අපිට කරන්න පුළුවන් තවත් දේවල්. ඉතින් අපි හැමදාම කියනවා වගේ මේ හරහා අපි ඔබට දැනුම ලබා දෙන්නේ. ඔබට පුළුවන් අපි කියන දේ අනුව අපි කරන දේ අපි කියන්නේ මේ ප්ලේලිස්ට් හරහා. එතකොට ඔබට පුළුවන් අපි කියන දේ අනුව ඔබටත් ඒ වෙන රිසර්ච් එකක් කරලා ඒක ඔබට ගැලපෙනවා නම් ඔබටත් පුළුවන් ඒ සාර්ථකත්වයේ සොයා යන ගමනට අපිත් එක්ක එකතු වෙන්න. ඉතින් මේ ගැන තමයි අපි මූලික වශයෙන් මේ වීඩියෝ එකේ කතා කරේ. ඉතින් අපි නැවතත් අපි හම්බ වෙමු මේ ෆොරෙක්ස් මාකට් එකේ ප්‍රතිඵල ලබා ගන්න අපිට ලැබිච්ච මේ අවස්ථාව ප්‍රයෝජනෙට ගනිමින් යන මේ ගමනේ අපි තවත් පියවරකින් නැවත හමු වෙමු. අලුත් තොරතුරු අරගෙන ඊළඟ වීඩියෝ එකෙන් ඔබ හමුවට එනකම් ඔබට ආයුබෝවන්. හැමෝටම සුබ දවසක්. ඒ වගේම ජයග්‍රාහී වාසනාවන්ත අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි.